ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇමරිකාව ඊශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇයි මෙච්චර ලව් බිලියන් ගණන් සල්ලි දෙනවා අලුත්ම ආයුධ දෙනවා ප්‍රශ්නයක් ආවොත් එකිනෙකාව බේරගන්න පනිනවා තමන්ගේ රටවල් ඇතුලේ ඇමරිකන් යුද මධ්‍යස්ථාන දාන්න ඉඩ දෙනවා මොකක්ද මේ ලව් එක අනික මේ රටවල් සම්පූර්ණයෙන්ම වෙනස් ගල්ෆ් රටවල් කියලා කියන්නේ මුස්ලිම් ඔතොරිටේරියන් ඒ වගේම ශරියා නීතිය තියෙන රටවල් එතකොට ඊශ්‍රායලය කියන්නේ යුදෙව් ඩෙමොක්‍රසි එක එතකොට ඇමරිකාව කියලා කියන්නේ ක්‍රිස්තියානි ඩෙමොක්‍රසි එක මේ එකිනෙකට හාත්පසින්ම වෙනස් තුන්ගොල්ලක් එකතු වෙලා කොහොමද ඉරානයට විරුද්ධ වෙන්නේ අපි කතා කරමු ඒක ගැන එහෙනම් පිළිගන්න ටෙක් ඩේලි අලුත් එපිසෝඩ් එකකට ඔයගොල්ලෝ හැමෝම වැඩි කතාවක් නැතුවම අපි පටන් ගමු මේ උදාහරණේ හරියටම හරියද දන්නේ නැහැ හැබැයි ඔයාලා හැරි පොටර් බලලා තියෙනවා නම් හැරි පොටර් එකේ වොල්ඩමෝට් හෝර්ක්‍රක්ස් හදලා තියෙනවා එයා මිය යන එකෙන් වළක්ව ගන්න අනේ වගේ ගල්ෆ් කලාපය කියලා කියන්නේ ඇමරිකාවට ඉතාම වැදගත් හෝර්ක්‍රක්ස් එකක් ඒ කියන්නේ ඇමරිකන් බලය පවත්වගෙන යන්න අතිශයින්ම වැදගත් කලාපයක් ඒක වෙන්නේ මෙහෙමයි කතාව ටිකක් දිගයි හැබැයි වටිනවා. අද අපි දන්න ගල්ෆ් රටවල් බහුතරයකට ඇත්තටම ලොකු ඉතිහාසයක් නැහැ. අරාබි පෙනින්සියුලාව දැන් අවුරුදු 500කට විතර කලින් අරාබි ගෝත්‍ර තැනින් තැන විසිරලා තිබුණු අතිශය දුප්පත් භූමියක්. ලොකු ස්වභාවික සම්පත් හරි වටින දේවල් හරි තිබුණේ නැති නිසා කවුරුත් ඔය කලාපයට වැඩි ඇඟිලි ගහන්න ගියේ නැහැ. ගොඩක් වෙලාවට මේ අරාබි ගෝත්‍රිකයෝ රට ඉන්දක් කාගෙන ඔටු කිරි ටිකක් බීගෙන වෙළඳාමක් කරගෙන අසල්වැසි ගෝත්‍රයක් එක්ක වලියක් දාගෙන සාමදානයෙන් සැපේ හිටියා. කාන්තාරිත වෙන මොනවා කරන්නද? එතකොට 1500 ගණන්වල මුල භාගයේදී ඔටෝමන් අධිරාජ්‍ය ඉස්ලාමයට ඉතාම වැදගත් මෙකා සහ මෙදීනා නගර දෙක යටත් කරගන්නවා. ඉතින් අවුරුදු 400ක් විතර මේ කලාපය තිබුණේ ඔටෝමන් අධිරාජ්‍ය යටතේ. හැබැයි මුළු කලාපයම නෙවෙයි. ගොඩාක් දුරට මුහුදු බඩ ප්‍රදේශ. එතකොට ඔයාලා දන්න ඔය ඉස්ලාමීය සංකේතය අඩසඳ සහ තරුව ඇත්තටම ඉස්ලාමීය සංකේතය නෙවෙයි. ඒක ඔටෝමන් අධිරාජ්‍යයේ සංකේතය. පස්සේ කාලෙක ඉස්ලාමය අදහන අනිත් ජන කොටස් භාවිතයට ගත්තා. එහෙම නැතුව නබිතුමාගේ කාලේ ඉඳලා ඕකේ ඉන්නේ නැහැ. කොහොම හරි පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඔටෝමන් අධිරාජ්‍යයේ පිරිහීමත් එක්ක මේ අරාබි පෙනින්සියුලාවේ විසිරලා හිටපු අර ගෝත්‍රවලට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය උදව් කරනවා ඔටෝමන් අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරන්න. මොකද පළවෙනි ලෝක යුද්ධයේදී ඔටෝමන් අධිරාජ්‍යය ඇත්තටම නියෝජනය කරේ මධ්‍යම බලවතු. ඉතින් මේක සටන් කරන්න අවශ්‍ය අවි ආයුධ සහ මුදල් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය විසින් දෙනවා මේ ගෝත්‍රික නායකයන්ට. බ්‍රිතාන්‍ය මේ අරාබි ගෝත්‍ර නායකයන්ට පොරොන්දු වෙනවා එයාලට නිදහස ලබා දෙනවා කියලා. හැබැයි පිටිපස්සෙන් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇග්‍රීමන්ට් එකක් ගන්නවා පිකොට් ඇග්‍රීමන්ට් එක කියලා. කොහොමද මේ භූමිය එයාලා අතරේ බෙදාගන්නේ කියලා. ඒ කිවිසුම අනුව අද සිරියාව සහ ලෙබනනය ප්‍රංශයට අයිති වෙනවා. අද ඉරාකය, ජෝර්දානය සහ පලස්තීනය බ්‍රිතාන්‍යයට අයිති වෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය ඇතුලේ බෙල්ෆර් ප්‍රකාශනය කියලා යුදෙව් බැංකුකරුවෙක් එක්ක බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කිවිසුමක් ගහනවා. යුදෙව්වන්ට අර බ්‍රිතාන්‍යයට අයිති පලස්තීන භූමිය ඇතුලේ වෙනම රටක් හදලා දෙනවා කියලා. බ්‍රිතාන්‍ය මෙකා නගරේ පාලකයා වුණ හුසයින් බින් අලීට සපෝට් කරනවා ඔටෝමන් අධිරාජ්‍යත් එක්ක සටන් කරනවා. මේකට බ්‍රිතාන්‍යයේ තෝමස් ලෝරන්ස් කියන නිලධාරියා උදව් කරනවා. මේ කතාව තමයි ලෝරන්ස් ඔෆ් ඇරබියා මූවි එකේ තියෙන්නේ. බ්‍රිතාන්‍ය මේ හුසේන්ට උදව් කරන ගමන් අරාබියේ තව යම් බලයක් තිබුණු තව පවුලකටත් ෂේප් එකේ උදව් කරනවා. ඒ තමයි අබ්දුල් අසීස් ඉබ්න් සෞද්ගේ පවුලට. එහෙම නැත්නම් අපි දන්න House of Saud. පස්සේ කාලෙක හුසේන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ටික ටික ඈත් වෙද්දී බ්‍රිතාන්‍ය සහය එක්ක මේ House of Saud හුසේන්ගේ රාජධානිය අල්ල ගන්නවා. අන්න එහෙම තමයි අපි දන්න සෞදි අධිරාජ්‍ය බිහි වෙන්නේ 1932 දී. බ්‍රිතාන්‍ය මේ හැම පැත්තටම මැච් එක ගහගෙන හැමෝම කොට හැමෝටම පොරොන්දු වෙවි කරපු ගේම නිසා තමයි අර යුදෙව් බැංකුකරුවන්ට පොරොන්දු වුණ විදියට ඊශ්‍රායලයත් එතකොට අර පැරදුන හුසේන්ගේ පුතාලා දෙන්නගෙන් ඉරාකය සහ ජෝර්දානයත් කියන රටවල් සෙට් එක බිහි වෙන්නේ. ඇත්තටම ජෝර්දානය එහෙම තවමත් පාලනය කරන්න යාලා කතාවක් තියෙනවා හුසේන්ගේ පවුලට නබිතුමා එක්ක නෑදෑකමක් තියෙනවා කියලා. හරියටම දන්නේ නැහැ ඒක නම් මම. එතකොට ඔය කටාර්, බහරේන්, කුවේට්, එක්සත් අරාබි එමීරාත් රාජ්‍ය වගේ රටවලුත් බිහි වෙන්නේ මේ විදියට තමයි. ඔක්කොම වෙන වෙනම කතා කරන්න මේ වීඩියෝ එකේ වෙලාවක් නැහැ. ඉතින් ඇත්තටම මැද පෙරදිග රටවල් මේ බටහිරට මෙච්චර සපෝට් මෙන්න මේකයි. කොටිම මේ පවුල් රජ වෙන්නෙම බටහිර සපෝට් එකේ. මේක තමයි ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ. එයාලා එක කැම්ප් එකක් බවට පත් වෙන්න ආගමින්, ජාතියෙන් සහ භාෂාවෙන් වෙනස් වුණා. හැබැයි යාලා අතර ප්‍රශ්න ඇති වෙනවා. යාලා ඔක්කොම සතුටින් සමගියෙන් හිටියා නෙවෙයි. මම කියන්නේ මේ ඉරානය වගේ රටවල් වලට එරෙහි ප්‍රශ්නේදී යාලා එක පැත්තක් ගන්න ප්‍රධාන හේතුවක් මේක. ගොඩක් අය කියනවානේ මේ ඊශ්‍රායල කියන්නේ ඇත්තටම අලුත් රටක් කියලා. හැබැයි ඉතින් ඔය අනිත් රටවලුත් අලුත් තමයි.
හැබැයි ඉරානයේ කතාව මේකට සාපේක්ෂව සෑහෙන්න වෙනස්. ඉරානය කවදාවත් අරාබි රටවල් වගේ දුර්වල ගෝත්‍ර කීපයක් හිටපු ඩීසෙන්ට්‍රලයිස්ඩ් පවර් එකකින් අඩු දුර්වල රාජ්‍යයක් වෙලා හිටියේ නෑ. ඉරානය කියලා කියන්නේ විශාල පර්සියානු අධිරාජ්‍යය. 7 වෙනි ශතවර්ෂයේදී මුස්ලිම් ප්‍රහාර වලින් පස්සේ යාලා ඉස්ලාමය වැළඳ ගන්නවා. හැබැයි ඉස්ලාමයේ කොටස් දෙකක් තියෙනවා. මෙයාලා මේ අතරින් ෂියා මුස්ලිම් විදියට තමයි ඉන්නේ. ඒ අරාබිකරේ ගොඩක් අය සුන්නි මුස්ලිම්වරු විදියට ඉද්දි. ඉතින් ඒ නිසා මෙතන පොඩි වෙනසක් ඒ කාලේ ඉඳලම තිබුණා. ඒ වගේම ඉරාන ජනතාව ඇත්තටම අරාබි ජාතිකයන් නෙවෙයි. එයාලා පර්සියානුවන්. මේකත් එක ලොකු වෙනසක්. ඒ නිසා මේ අරාබි රටවල් කොහොමත් කවදටත් එහෙම ලොකු සම්බන්ධකම් ඉරානයේ එක්ක තිබුණේ නැහැ. ඉරානය පාලනය වුණේ කජාර් රජ පෙළපති. මෙයාලටත් රුසියානු සහ බ්‍රිතාන්‍ය බලපෑම් සහ උදව් තිබුණා. එතකොට 1906 දී ඉරානයේ උද්ඝෝෂණ මාලාවක් මගින් ෂාගේ බලය අඩු කරලා පළවෙනි පාර්ලිමේන්තුව පිහිටවනවා. මේ තමයි මුළු මැද පෙරදිගම පළවෙනියටම පිහිටවපු පාර්ලිමේන්තුව. හැබැයි 1921 දී රේසා කියන හමුදා නායකයා කැරැල්ලක් මගින් බලය පිහිටවගෙන එයා රජ බවට පත් වෙනවා. එතනින් තමයි පලාවි රජ පෙළපත පටන් ගන්න. මේ පෙළපතේ තියෙන විශේෂත්වය මෙයාලා වැඩි ආගමික නෑ. එයාලා ඉරානය විශාල වශයෙන් නවීකරණය කරා. ඒ වගේම ගොඩක් ඒකාධිපති විදියට තමයි එයාලා ඉරානය පාලනය කරේ. මෙහෙම යද්දී 1941 දී දෙවනි ලෝක යුද්ධ කාලෙදී ඉරානය බ්‍රිතාන්‍ය සහ සෝවියට් හමුදාවන්ට යටත් වෙනවා. හිටපු ෂාට අයින් වෙන්න බල කරනවා. එතකොට 1948 දී එයාගේ පුතා මොහොමඩ් රේසා පලාවි ඉරානයේ රජු බවට පත් වෙනවා. එතකොට 1953 වෙද්දී ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරගත්ත අගමැතිවරයා ඉරානයේ තෙල් ජනසතු කරන්න උත්සාහ කරනවා. මේකට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය බය වෙලා CIA සහ බ්‍රිතාන්‍ය MI6 බුද්ධ්‍යංශ මෙහෙයුමකින් මේ අගමැතිවරයාව තනතුරෙන් පහ කරනවා. ඒ බලයත් යනවා අර මොහොමඩ් රේසා පලාවිට. එයා තනිකරම බටහිර අතකොළුවක් බවට පත් වෙනවා. එයාට විරුද්ධ වෙන අයව මඩින්න දරුණු පාලකෙක් බවට පත් වෙනවා. ඉරාන දුප්පත් ආගමික මිනිස්සුන්ගේ පීඩනය වැඩි වෙලා 1979 දී ඉරාන විප්ලවයෙන් අද තියෙන මූලධර්මවාදී දැඩි ආගමික නීතිවලින් මිනිස්සුන්ව යට කරගෙන ඉන්න කොමේනිගේ රෙජීමය පත් වෙනවා. මේ මම අතිශය කෙටියෙන් ඉරානයේ ඉතිහාසය කිව්වේ. ඉතින් ඔයාලා හොඳට බැලුවොත් මේ බටහිර රටවල් දැන් සටන් කරන්නේ අවුරුදු 50කට 60කට 100කට කලින් එයාලම නිර්මාණය කරපු ප්‍රශ්න එක්ක. අන්න ඒකයි ඔය ප්‍රොපගැන්ඩා වක් කරලා බොන්න කලින් මේ ඉතිහාසය පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න එක වටින්නේ. හැමෝම ඉරාන අන්තවාදී රෙජීමයට විරුද්ධයි. හැබැයි ඉතින් කවුද ඒවට පාර කැපුවේ? 1953 ඉරාන අගමැතිට ෂොට් එක දුන්න බටහිර රටවල්ම තමයි. මොකද මිනිස්සු ඡන්දෙ දීලා ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත්තට වැඩක් උනේ නෑනේ. බටහිර රටවල් මැදිහත් වෙලා ෂා වගේ ඒකාධිපතියන්ට ඒ බලය අරගෙන දෙනවා නම්. ඉතින් මිනිස්සුන්ට මේ සිස්ටම් එක ගැන විශ්වාසය නැති වුණාම තමයි එයාලා පාරට ඇවිල්ලා ඔය කොමේනිලා වගේ පිස්සුන්ව බලයට ගේන්නේ. ඔය තමයි මැද පෙරදිග ඉතිහාසය සැකෙවි. එතකොට මේ කොහොමද ඇමරිකාවේ බලය පවත්වාගෙන යන්න අතිශයින්ම වැදගත් වෙන්නේ? අපි හැමෝම දන්නවා ඇමරිකාව තමයි ලෝක බලවතා. එතකොට ඇයි ලෝක බලවතා? ලෝකෙ ලොකුම ආර්ථිකය තියෙන හින්දා. ඔව් ඒක එක හේතුවක්. හැබැයි වඩා වැදගත් හේතු දෙක ඇමරිකන් මිලිටරි එකේ පව එක සහ ඇමරිකන් ඩොලර් එකට රිසර්ව් කරන්සි එකක් විදියට තියෙන තත්ත්වය. මේ තමයි ඇමරිකාව ලෝක බලවතා වෙන ප්‍රධාන බල කණු දෙක. ඇමරිකන් යුද බලය ගැන මං ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ඇමරිකාව තමයි ලෝකයේ යුද්ධවලට වැඩියෙන්ම වියදම් කරන්නේ. ඇමරිකාවේ ඩිෆෙන්ස් බජට් එක විතරක් අවුරුද්දකට ඩොලර් ට්‍රිලියනයක්. ලෝකේ ඇමරිකාවට අභියෝග කරන්න පුළුවන් තව කිසිම රටක් නැහැ. ලෝකේ වටේ ඇමරිකන් කඳවුරු ඇමරිකාව ලෝකෙ ලොක්කුම යුද සන්ධානයේ නේටෝ එකේ ප්‍රධානිය. මේ ලෝකෙ කිසිම රටක් නෑ ඇමරිකාවට අභියෝගයක් වෙන්න පුළුවන් යුද ශක්තිය අතින්. චීනය දියුණු වෙමින් තියෙනවා. නමුත් තවමත් කොහෙත්ම ඇමරිකාවේ තත්ත්වයට ඇවිල්ලා නැහැ. එතකොට මේ ඇමරිකන් යුද බලයට විශාල වශයෙන් වැදගත් රටක් තමයි ඊශ්‍රායලය කියලා කියන්නේ. ස්ට්‍රැටජිකලි ඊශ්‍රායලය කියලා කියන්නේ ඇමරිකන් කලාපීය යුද හිතවතා. එයාලා ඇමරිකාව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති. කවුරු හරි ගල්ෆ් රටක් නටාගෙන එන්න පටන් ගත්තොත් ඇමරිකාව කොහේ ඉඳලාද එයාලට ගේ මදින්න පටන් ගන්නෙ? බලන්න. ඊශ්‍රායලයටත් ඇමරිකාව අතිශයින්ම වැදගත්. මොකද ඊශ්‍රායලයට මේ කලාපේ රැඳිලා ඉන්න නම් ඇමරිකාව වගේ ලොකු රටක බෑකප් එකක් තියෙන්න ඕනේ. ඒතකොට ඇමරිකන් සමාගම් විශාල ප්‍රමාණයක් ඊශ්‍රායලය ඇතුලේ එයාලගේ R&D වගේ දේවල් කරනවා. එතකොට මේ අතරේ නිව්යෝක් වගේ කියලා කියන්නේ ලෝකේ වැඩිම යුදෙව් ජනගහනයක් ජීවත් වෙන නගරයක්. ඒ වගේ මෙයාලා තරමක් පොහොසත් සහ ඉන්ෆ්ලුවන්ස් එක වැඩි ජන කොට්ටාශයක් නිව්යෝක් නගරය ඇතුලේ. දැන් මම මේ වගේ කියන්නේ මේ කන්ස්පිරසි තියරිස් වල තියෙන බයිලා නැතුව නැත්තම් කට්ටිය යා ඔබ දන්නවද හැයි ගාලා මම දන්නවා. ඉතින් ඊශ්‍රායලය සහ ඇමරිකාව අතර ඉතා විශාල බැඳීමක් තියෙනවා. කොටින්ම ඉරානය ඇසින් මේ දෙක නෙවෙයි
එකක්. එතකොට ඇමරිකන් යුද බලයේ ඊළඟ පිළ එක එහෙම නැත්නම් බල කණුව තමයි ඇමරිකන් ඩොලරය. ලෝකේ රටවල් ඇමරිකන් ඩොලරය තමන්ගේ රිසර්ව් කරන්සි එක විදිහට පාවිච්චි කිරීම. ඇයි ඇත්තට මෙහෙම කරන්නේ? අපිත් නිකන් කතාවට කියනවානේ අපේ විදේශ සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 7ක් ඉක්මුවා වගේ කතා. හැබැයි ඇයි අපි අපේ සංචිත ඩොලර් වලින් තියාගන්නේ? අපිට යුවාන් වලින්, යුරෝ වලින්, ඉන්දියන් රුපියල් වලින් තියාගන්න පුළුවන්. මේක වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි ලෝකයේ විවිධ ගනුදෙනු වලට සහ ණය ගෙවීම් වලට අපිට විශාල වශයෙන් ඩොලර් ඕනේ. අපි නිකන් කතාවට කියනවා අපි චීනයට ණයයි කියලා. හැබැයි අපි චීනට වඩා ණයයි IMF එකටයි World Bank එකටයි. එතකොට මොන වගේද අපි මේ ණය ගෙවන්නේ? ඩොලර් වලින්. මේ ආයතන හැදිලා තියෙන්නේ මේ ඇමරිකන් ආර්ථිකයට සපෝට් එකක් වෙන විදියට. ඩොලර් එකට ඩිමාන්ඩ් එකක් හැදෙන විදියට. එතකොට අපිට ඩොලර් ඕනේ මේ හැම දෙයකටම. කවුද ඩොලර් හදන්නේ? ඩොලර් හදන්නේ ඇමරිකාව. හරියටම ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් එක. එතකොට ඇමරිකන් ඩොලරේ පැවැත්මට ගල්ෆ් රටවල් වැදගත් වෙන්න ප්‍රධාන හේතුව මෙන්න මේකයි. අර අපි කලින් කිව්වා වගේ මේ ගෝත්‍රික නායකයෝ අරාබිය කෑලි කෑලි වලට බෙදාගත්තට පස්සේ ටික කාලෙකින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩාගෙන වැටෙනවා. 1945 දී රූස්වෙල්ට් ජනාධිපතිවරයා අර අපි කලින් කිව්වා අබ්දුල්ලාසිස් ඉබ්න් සවුද් එක්ක ගිවිසුමක් ගහනවා. සෞදියට ආරක්ෂාව යාලා සපයන්න සෞදිය ඇමරිකාවට දිගින් දිගටම තෙල් සපයන්න. නමුත් එතන නෙවෙයි වැදගත් දේ වෙන්නේ. 1971 වෙද්දී ඩොලරය රත්තරන් මත පදනම් වෙන කරන්සි එකක් විදියට තිබිලා නිකම්ම නිකන් ෆියට් කරන්සි එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඉස්සර ඔයාලගේ ඩොලර් එකක් තියෙනවා නම් ඒකේ වටිනාකමට සරිලන රත්තරන් ප්‍රමාණයක් බැංකුවේ තියෙන්න ඕනේ. 71 දී ඒක එහෙම වෙන්න ඕනේ නැති වෙනවා. අන්න ඒව වෙද්දී එකපාරම ඇමරිකන් ඩොලරයට තියෙන ඉල්ලුම පල්ලෙහාට යනවා. මේ කාලෙ වෙද්දි මේ OPEC රටවල් එහෙම නැත්නම් තෙල් නිෂ්පාදනය කරන රටවල් සෑහෙන්න ප්‍රබල වෙලා හිටියේ. මෙයාලා මේ තව දුරටත් අර ඉස්සර හිටපු ගෝත්‍රික කණ්ඩායම් නෙවෙයි. ඇමරිකාවට ඕනේ වෙනවා එයාලගේ අර රත්තරන් වලින් ගැලවුණු ඩොලර් එක මොකක් හරි දෙයකට තියලා ගැට ගහන්න. ඉතින් 1974 දී ඇමරිකාව සහ OPEC රටවල් නියෝජනය කරමින් සෞදි අරාබිය එයාලගේ බොරතෙල් මිල ඩොලර් වලින් නියම කරන්න සහ එයාලට වැඩිපුර එන ඩොලර් ඇමරිකානු බැදුම් කරමත ආයෝජනය කරන්න එකඟ වෙනවා. ඒ කියන්නේ සරලවම ඩොලර් වලට ඩිමාන්ඩ් එකක් හදලා දෙන්න එයාලා පොරොන්දු වෙනවා. ඒ වෙනුවෙන් ඇමරිකාව පොරොන්දු වෙනවා මේ ගල්ෆ් රටවල් වලට ආරක්ෂාව දෙන්න. එයාලගේ තියෙන අති නවීන ආයුධ එයාලට විකුණන්න සහ වඩා වැදගත්තේ එයාලගේ රෙජීම ආරක්ෂා කරලා දෙන්න. නිකන් සරලවම මේ කියන්නේ මොකද්ද? ඩොලර් වලින් බොරතෙල් විකුණන තාක් උඹලගේ රටවල් වලට ප්‍රජාතන්ත්‍රවාදය එන්න දෙන්නේ නෑ අපි. තෙල් ටික විකුණගෙන ඩොලර් ටික හොයාගෙන ලෝකෙ සැපම ජීවිත ගත කරගෙන ජීවත් වෙන්න පුළුවන් මැරෙනකල්. අන්න ඒ නිසායි මේ ගල්ෆ් ඔතොරිටේරියන් රටවල් වලට ඉරානයට දෙන්න හදන ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඇමරිකාව උනන්දු නැත්තේ. නැත්තම් ඇත්තටම ওই රටවල් ඉරානයේ රෙජීමය වගේ සමහරට ඉරානයේ රෙජීමයටත් වඩා නරක දේවල් කරනවා. දැක්කනේ ලංකාවේ රිසානා නෆීක්ට සිද්ධ වුණ දේ. හැබැයි ඒවට ඇමරිකාව හැකන පියාගෙන ඉන්නේ ඔය පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එක නිසා තමයි. ඕන ගෝත්‍රික ඒකාධිපති පාලනයක් ගෙනියන්න අපිට වාසි නිසා අපි සද්ද නැහැ. ශරියා බැරිනම් ඕනම නීතියක් සල්ලි වලට යටයි. ඉතින් මේ පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එකට පස්සේ කාලෙක අනිත් ගල්ෆ් රටවලුත් සෙට් වෙනවා. අද මොන රටේ මොන තැනින් තෙල් ටිකක් ගහගත්තත් ඇමරිකන් ඩොලර් වලින් තමයි ඒවට ගෙවන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසායි ඇමරිකාව තෙල් එක්ක මේ තරම් ඔබ්සෙස්ඩ්. එයාලට ඕනේ මේ තෙල් අරගෙන විකුණන්න නෙවෙයි. මේ පෙට්‍රෝ ඩොලර් සිස්ටම් එකෙන් එළියේ ඉන්න රටවල් ඇදලා මේක ඇතුළට දාගන්න. ඉතින් ඉරානය මේක දන්නවා. දැන් හෝමුස් සමුද්‍ර සන්ධිය වහලා නිසා මේ ගල්ෆ් රටවල් වල ආර්ථික අස්ථායීතාවය මුළු ලෝකෙටම දැනෙනවා. මොකද මේ හෝමුස් කියලා කියන්නේ ඇත්තටම එනර්ජි චෝක් පොයින්ට් එකක්. එතකොට මේ කලාපයේ ආර්ථිකය දුර්වල වෙනවා කියලා කියන්නේ ඇමරිකාවට යාලා කරන ආයෝජන දුර්වල වෙනවා කියන එක. හැබැයි ඉතින් පොතේ හැටියට සාමාන්‍යයෙන් ලෝක ආර්ථිකය අස්ථායි වෙනකොට ඇමරිකන් ඩොලරය ඇත්තම ශක්තිමත් වෙනවා. මොකද හැමෝම ගිහිල්ලා ඇමරිකන් ඩොලර් වල තමන්ගේ සල්ලි ආයෝජනය කරන හින්දා. ඒ වගේම දැන් බොරතෙල් ගණන් යන නිසා වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් ඕනේ මේ බොරතෙල් මිලදී ගන්න. ඉතින් කෙටි කාලීනව බැලුවොත් මේක ඇත්තටම ඇමරිකාවට වාසි. හැබැයි දීර්ඝ කාලීනව මේක ඩොලරයට හානි කරනවා. අනිත් රටවල් ඩොලර් වෙනුවට යුවාන් වගේ කරන්සිස් වලින් එයාලගේ බොරතෙල් විකුණන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම ගල්ෆ් රටවල් ඇමරිකන් ලව් එක ගැන දැන් දෙපාරක් තුන් පාරක් හිතනවා. මොකද දැන් එයාලා ඇත්තටම මේ කන්නේ ඇමරිකන් පරිප්පුව. කොටින්ම ගොඩක් ගල්ෆ් රටවල් වලට මේ වෙද්දි ඉන්ටර්සෙප්ටර්ස් අඩු වෙලා තියෙනවා. මොකද ඇමරිකාවට ඒවා උනේ ඊශ්‍රායලය ආරක්ෂා කරගන්න. එතකොට ජපානය වගේ දීර්ඝ කාලීනව ඇමරිකන් ණයවල ආයෝජනය කරන රටවල් වලට මේකේ බලපෑම දරුණුවටම දැනෙනවා. මොකද ජපානයට එන බොරතෙල් වලින් 75% එන්නේ මේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා. එතකොට ගොඩක් අය කියනවානේ මේ ඉරානයේ නේවි එක දැන් තියෙන මුහුද යට, ටෙහෙරානයේ ගිනිබත් වෙලා, රෙජිමේ ලොකු ලොකු අතු ටික දැන් වාෂ්ප වෙලා ඇමරිකාව ඇත්තටම දිනනවා නේද මේ යුද්ධේ?
යුද්ධය. එහෙම යුද්ධ දිනන්නේ නැහැ. යුද්ධයක් කියලා කියන්නේ හමුදා අතර ගැටීමක් විතරක් නෙවෙයි. ලෝකේ හැමෝම දන්නවා ඇමරිකාව සහ ඊශ්‍රායල එකතු වුණාම ඉරානයට වැඩිය කීප ගුණයකින් යාළගේ බලය වැඩි. විශේෂයෙන්ම ඇමරිකාව සහ ඊශ්‍රායලයේ සතු තියෙන ගුවන් බලය. මෙච්චර කාලයක් ඇමරිකාව ආක්‍රමණය කරපු රටවල් වලට අනිත් පැත්තට ඇමරිකාවේ ගුවන් බලයට පහර දෙන්න පුළුවන් කිසිම දෙයක් තිබුණේ නැහැ. ඉරානය තමයි පළවෙනි රට අඩු ගානේ මිසයිල් ප්‍රහාරයක්වත් එල්ල කරගන්න පුළුවන් වුණා. හැබැයි ඉරානය කුඩු වුණත්, ටෙහෙරානය ගිනිවත් වුණත්, නේවි එක මූද පතුලට ගියත් කිසිම වැඩක් නැහැ. රෙජීමය සවයි වෙනවනම් ඉරානය ඇතුළේ. එහෙම වෙනවනම් ඇමරිකා ඊශ්‍රායල් ෆ්‍රන්ට් එක මේ යුද්ධේ පරාදයි. ඔයාලා හිතන්නේ මේ වියට්නාම් යුද්ධේ කාලේ ඇමරිකන් සොල්දාදුවෝ ගොඩක් මැරුණා කියලා. වියට්නාමයේ මිනිස්සු මිලියන 2.5ක් මැරෙද්දී ඇත්තටම ඇමරිකාවේ මැරුණේ සෙබළු 60000කටත් අඩු ප්‍රමාණයක්. ටොන් මිලියන 7.5ක බෝම්බ අතාරිනවා ඇමරිකාව වියට්නාමයට. මිනිස්සු කන බත් එක නැති කරන්න. වියට්නාමයේ වනාන්තර විනාශ කරන්න විතරක් ගැලුම් මිලියන 20ක රසායනික ප්‍රහාර එල්ල කරනවා ඇමරිකාව. එහෙමත් කරලා තමයි ඇමරිකාව මේ යුද්ධේ පරාද වෙන්නේ. මොකද ඇමරිකාවට ඇමරිකාවේ අරමුණ ඉෂ්ට කරගන්න බැරි වුණා. ඉතින් මේ යුද්ධයේ අවසානයේදී ඇමරිකාව මොනවා කරත් අවසානයේ ඉරානයේ රෙජීම් එක ඉතුරු වෙනවා නම් ඇමරිකාව පරාදයි තමයි. මොකද යුද්ධයෙන් නැවතුණු දවසේ ඉඳන් රෙජීමේ ආපහු යාළගේ සුපුරුදු වැඩ පටන් ගන්නවා. ඇමරිකාවටවත් ලෝකෙටවත් ඉරානයේ මිනිස්සුන්ටවත් හම්බෙන්න දෙයක් නැහැ. මම පෞද්ගලිකව දැඩිව අකමැති මේ රෙජීමයට. හැබැයි මේ යන විදිහට වෙන්නේ මේ රෙජීමය රැකෙන එක. කොහොමත් ඇමරිකාවට හෝ ඊශ්‍රායලයට ඉරාන පොළොවට අඩිය නොගහ මේක දිනන්න බෑ. ගුවන් ප්‍රහාර වලින් විතරක් කරන්න පුළුවන් දෙයක් නෑ ඇත්තටම. හැබැයි ඒ වගේම ඉරානයට ඇතුල් වෙලා පහර දීලා ඒක දිනනවා කියන එකත් ඇත්තටම කරන්න අතිශය අමාරු දෙයක්. මේක ඇමරිකන් සහ ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරනවා. ඒ වගේම ඇමරිකාවට මේ වෙලාවේ මේක කරන්න හැකියාවක් තියෙනවද කියන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ මේ දෙපැත්ත බෙදලා දඟලන මිනිස්සු හිතාගෙන ඉන්නේ මේක මේ ෆුට්බෝල් මැච් එකක් වගේ වැඩියෙන්ම ගෝල්ස් ගන්න පිළ දිනුම් කියලා. හැබැයි ඇත්ත කතාව ඉරානය දන්නවා එයාලට මේක දිනන්න බැරි ගේම් එකක් කියලා. එයාලට කොහෙත්ම ඇමරිකාව එයාලට කරනවා තරම් හානියක් ඇමරිකාවට කරන්න බෑ. ඉරාන රෙජීමයට ඕනේ රැකෙන්න විතරයි. එතකොට එයාලා රැකෙනවා කියලා කියන්නේ හෙට තවත් මාෂා අමීනි වගේ ගෑනු ළමෙක් මැරෙනවා කියන එක. ඒකයි මම කියන්නේ මේක කිසිම එන්ඩ් ගෝල් එකක් හරියට නැති යුද්ධයක්. ඉරානය ගල්ෆ් රටවල් බෙල්ලෙන් අල්ලගෙන ඉන්න තාක් දවසින් දවස ඇමරිකන් ආර්ථිකය සහ ලෝක ආර්ථිකය පරදිනවා. මේ ඔක්කොටම වැඩිය මට තියෙන කේන්තිය මේකෙන් කෙලවෙන්නේ අපිට. අපේ ටුවරිසම් දැනටම 140කින් විතර බහැලා තියෙන්නේ. තෙල් ගණන් ගිහිල්ලා තියෙන්නේ. ලෝක ආර්ථික අර්බුදය අපිට දැනෙනවා අතිශය දරුණු විදියට. ඉතින් කොහෙවත් ඉන්න වයසක පොරවල් සෙට් එකක් ගන්න ආතල් එක යන්නෙත් අපේ කරෙන් අවසාන. ඒක කමක් නෑ අඩු ගානේ රටේ මිනිස්සුන්ට හරි ඒකෙන් හොදක් වෙනවනේ. එහෙමත් නෑ. ඉතින් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. මේක ගැන ඔයාගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න, මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් මං ගිහලා එන්නම්. ජය වේවා.